සුබ දවසක්. ශ්‍රී ලංකාවෙන් මුල්වරට හමු වූ අද්විතීය මිල අධිකම මැණික් වර්ගයක් පිළිබඳව අද සාකච්ඡා කරමු. ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති 5500කට අධික සියලුම ඛනිජයන්ට අදාළ මැණික් පිළිබඳව සහ මුතු කර්මාන්තය පිළිබඳවත් සාකච්ඡා කරන පොරොන්දුවෙන් අදත් යමු වීඩියෝ එකට. රැඳී සිටින්න අවසාන මිනිත්තුවතේ පත්මරාජ සෆාය පිළිබඳව වටිනා කරුණු රාශියක් ඔබ වෙනුවෙන්මයි. කිං සෆාය නැත්නම් පත්මරාජ මුල්වරට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අද්විතීය මිල අධික දුර්ලභ මැණික් වර්ගයක් වන මේවා පැළඳීම මගින් ජ්‍යොතිෂයට සහ බටහිර විද්‍යාවට අනුව වාසනාවත් ගෞරවයත් චිත්තවේග සමතුලිතතාවයත් නිර්මාණශීලීත්වයත් ආදර සම්බන්ධතා වැඩි දියුණු කිරීමත් නායකත්වය හා ප්‍රඥාව වැඩි කිරීමත් ආරක්ෂාවත් ලැබෙන බවට විශ්වාස කරනවා. ඒ වගේම ඒ විශ්වාසයන් ඇදහිලි කොහොම වුණත් මේ අද්විතීය මිල අධික දුර්ලභ මැණික් වර්ගයේ මුල්වරට හමු වී තියෙන්නේ ශ්‍රී ලංකාවෙන්. මේ මැණික් වර්ගය මුල්වරට ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙන බවට තිබෙන හොඳම සාක්ෂිය වන්නේ මෙහි නමයි. එනම් පත්මරාජ යන නමයි. මේ පත්මරාජ යන නම මෙයට ලැබී ඇත්තේ මෙහි පැහැය මුල් කරගෙනයි. එනම් මෙහි පැහැය නෙළුම් මලේ පැහැයට බොහෝ සෙයින් සමානකම් පෙන්වනවා. සිංහල භාෂාවෙන් පත්ම යන්නෙන් නෙළුමත් රාග යන්නෙන් පාටත් අර්ථවත් කරනවා. එනම් පත්ම රාග යනු නෙළුම් මලේ පාට යන්නයි. මේ නෙළුම් මලේ පාට පවතින සෆාය මැණික්ගල් පත්ම රාග ලෙස හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාව වසර 2500කටත් පෙර සිට මැණික් ආභරණ සඳහා භාවිතා කර තිබෙන බවටත් මැණික් වෙළඳාම විශාල වශයෙන් ලෝක මට්ටමින් සිදු කර තිබෙන බවටත් ඕනෑතරම් ලිඛිත සාක්ෂි හමු වෙනවා. මේ පත්මරාජ මැණික් ඒ කාලයේ සිටත් භාවිතා කර තිබුණු මැණික් ගලක් වුණත් මේවා ඒ කාලයේදී සෆාය නැත්නම් කුරුවින්ද මැණික් කුලයට අයත් මැණික් වර්ගයක් ලෙසට පමණක් සලකනු ලැබුවා. නමුත් 19 වන සියවසෙන් පසු මේවායේ පාට පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව මේවා කුරුවින්ද පවුලට අයත් වෙනමම මැණික් වර්ගයක් ලෙසට සලකනු ලැබුවා. එතෙන් පටන් මේ දක්වා මේ පත්මරාජ මැණික් ඊටමත් මිල අධික සහ ඊටමත් දුර්ලභ මැණික් වර්ගයක් ලෙසට සලකනු ලබනවා. මේ පත්මරාජ මැණික් ඊටමත් දුර්ලභ මැණික් වර්ගයක් සහ මිල අධිකම මැණික් වර්ගයක් නිසා කූට වෙළඳුන් විසින් මේවා වංචනිකව නිර්මාණය කර වෙළඳ පොලේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව දැන ගැනීම ඔබට ඊටමත් වැදගත්. මේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද මැණික් හඳුනා ගැනීම පිළිබඳවත් මේවාට සිදු කරන ප්‍රතිකර්ම පිළිබඳවත් මේවා විද්‍යාත්මකව හඳුනා ගැනීම පිළිබඳවත් අද වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ඒ නිසා මතක් කරනවා වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී ඉන්න කියලා. ඔබ අලුත් සමාජිකයෙක් නම් මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. මේ කිං සෆාය නැත්නම් පත්මරාජ මැණික් වල විද්‍යාත්මක පසුබිම සලකා බලන විට මේවා ඇලුමිනියම් ඔක්සයිඩ් ලෙස රසායනිකව නිර්මාණය වෙනවා. මේවා ඔක්සයිඩ් ඛනිජ කාණ්ඩයට අයත් වන මැණික් වර්ගයක්. සමහර පොත්පත්වල තියෙනවා මේවා හෙක්සගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා. තවත් සමහර පොත්පත්වල තියෙනවා ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් මේවා නිර්මාණය වෙනවා කියලා. මෙහි ස්පටික ව්‍යුහයේ පරමාණුක සැකස්ම සලකන විට හෙක්සගනල් ස්පටික පද්ධතියෙන්
නිර්මාණය වෙනවා කියලා සලකනවා. ඒ වගේම මෙහි බාහිර ස්වරූපය සලකන විට ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා සලකනවා. මේ ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා කියන්නේ ට්‍රිගනල් ස්පටික පද්ධතියට අයත් උප ස්පටික පද්ධතියක් වෙන රොම්බොහීඩ්‍රන් ස්පටික පද්ධතීන් 3ක් එකට එකතු වෙලා නිර්මාණය වෙනවා කියලා සලකනවා. මෙන්න මේ කරුණු දෙක මුල් කරගෙන තමයි හෙක්සගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා කියන්නේ ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා කියන්නේ. මේවා නිර්මාණය වීම සැලකීමේදී විපරීත පාෂාණීකරණයෙන් සහ ආග්නේය පාෂාණීකරණයෙන් නිර්මාණය වන මැණික් වර්ගයක්. මේවා ඩබල් රිෆ්‍රැක්ටිව් නැත්නම් ද්විත්ව වර්තිත මැණික් වර්ගයක් වෙනවා. විද්‍යාගාර තුලදී විද්‍යාත්මකව පරීක්ෂා කර මේවා පැහැදිලිව හඳුනා ගන්නා පරීක්ෂණවල පාඨාංක සැලකීමේදී ඒවා hardness දෘಢතාවය 9ක් වෙනවා. specific gravity සාපේක්ෂ ගුරුත්වය 3.9ත් 4.1ත් අතර වෙනවා. refractive index වර්තනාංකය 1.76ත් 1.78ත් අතර වෙනවා. කනිජ වර්ගීකරණය ඔක්සයිඩ් කනිජ කාණ්ඩය දෘಢතාවය වර්තනාංකය සහ සාපේක්ෂ ගුරුත්වය පිළිබඳවත් ඒ පරීක්ෂණ කරන ආකාරය පිළිබඳවත් අපි මීට පෙර වීඩියෝ වලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝස් වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න කියලා මතක් කරනවා. මෙහි ඇබ්සෝප්ෂන් ස්පෙක්ට්‍රම් නැත්නම් අවශෝෂණ වර්ණාවලිය නිරීක්ෂණය කිරීමේදී නැනෝමීටර් 410 දීත් නැනෝමීටර් 560 දීත් නැනෝමීටර් 383 දීත් නැනෝමීටර් 390 දී සහ නැනෝමීටර් 450 දී කළු රේඛාවන් නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේ නැනෝමීටර් 410 දී සහ නැනෝමීටර් 560 දී කළු රේඛාවන් පෙන්වන්නේ ක්‍රෝමියම් අයනය ශුද්ධ මූලද්‍රව්‍ය ලෙස අන්තර්ගත වීම හේතුවෙන්. ඒ වගේම නැනෝමීටර් 383 දීත් නැනෝමීටර් 390 දී සහ නැනෝමීටර් 450 දී කළු රේඛාවන් පෙන්වන්නේ ෆෙරස් අයනය ශුද්ධ මූලද්‍රව්‍යයන් විදිහට තියෙන නිසා. අවශෝෂණ වර්ණාවලිය පිළිබඳව සහ අවශෝෂණ වර්ණාවලිය නිරීක්ෂණය කිරීම පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න කියලා මතක් කරනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම UV ආලෝකයක් තුලින් මේවා නිරීක්ෂණය කිරීමේදී ෆ්ලුවරසන් පෙන්වනවා. මේ ෆ්ලුවරසන් පෙන්වීම පිළිබඳව සැලකිලිමත් වන විට ස්වභාවික පත්මරාජවලට වඩා සින්තටික් පත්මරාජවල ෆ්ලුවරසන් ඉතා දීප්තිමත්ව පෙන්වනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කිරීමෙන් ඔබට සින්තටික් පත්මරාජ සහ ස්වභාවිකව නිර්මාණය වූ පත්මරාජ පිළිබඳව දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේවායේ පාට සලකන විට නෙළුම් මලේ පාටට සමානකම් පෙන්වන බවට සඳහන් වූවත් තවත් සමහර තැන්වල මේවා ඉරබසින විට අහසේ දිස්වන පාටට සමානකම් පෙන්වන බවටත් සඳහන් වෙනවා. ඒ නිසා මේ පැහැයන් දෙකම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මෙහි පාට සලකන විට පින්කිෂ් ඔරෙන්ජ් හෝ ඔරෙන්ජිස් පින්ක් නැත්නම් තැඹිලි පාට තුල ඉතාසියුම් රෝස පැහැයක් හෝ රෝස පාට තුල ඉතාසියුම් තැඹිලි පැහැයක් තිබෙන බවට සලකනු ලබනවා. මේ පත්මරාජ මැණික් වලටත් පාට ලැබෙන්නේ ඒ තුල අඩංගු වන ශුද්ධ මූලද්‍රව්‍ය හේතුවෙන්. මේ ශුද්ධ මූලද්‍රව්‍ය සලකන විට මේ තුල ප්‍රධාන වශයෙන් ෆෙරස්, ක්‍රෝමියම් සහ ටයිටේනියම් කියන ශුද්ධ මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. මෙයට පාට ලැබෙන ප්‍රධාන ශුද්ධ මූලද්‍රව්‍යයන් දෙක ලෙස සලකනු ලබන්නේ
ෆෙරස් සහ ක්‍රෝමියම් කියන ශුද්‍ර මූලද්‍රව්‍යයන් දෙකයි. ඒ වගේම මැග්නීසියම්, ගැලිලියම්, වැනේඩියම්, සිලිකන්, කැල්සියම් සහ පොටෑසියම් කියන ශුද්‍ර මූලද්‍රව්‍යනුත් ඉතා සුළු ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. මේ පාට නිර්මාණය වීමට ශුද්‍ර මූලද්‍රව්‍යවල බලපෑම සලකන විට ෆෙරස් අයනය සහ ක්‍රෝමියම් අයනය මේ පාටට ප්‍රධාන ලෙස බලපානවා කියලා මම පෙර සඳහන් කළා. මේ ෆෙරස් අයන හේතුවෙන් පත්මරාජවල කහ හෝ තැඹිලි පහය ඇතිවීමට බලපෑම් ඇති කරනවා. ඒ වගේම ක්‍රෝමියම් අයනය තැන්පත් වීම හේතුවෙන් රෝස හෝ රතු පැහැය නිර්මාණය වීමට බලපෑම් ඇති කරනවා. මේ ෆෙරස් අයන ප්‍රමාණය ක්‍රෝමියම් අයන ප්‍රමාණයට වඩා වැඩි වන විට පත්මරාජ මැණික් තැඹිලි රෝස පැහැයකින් නිර්මාණය වෙනවා. නමුත් මේ ෆෙරස් අයන ප්‍රමාණය සැලකිය යුතු තරම් මගයකින් වැඩි වන විට මේවා අඳුරු පැහැයකින් නිර්මාණය වෙනවා. ඒ වගේම ක්‍රෝමියම් අයන ප්‍රමාණය ෆෙරස් අයන ප්‍රමාණයට වඩා වැඩි වන විට රෝස තැඹිලි පැහැයකින් මේ පත්මරාජ මැණික් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ පත්මරාජ මැණික් පාට දෙකකින් නිර්මාණය වෙනවා කියලා සලකනු ලබනවා. ටයිටේනියම් සහ ෆෙරස් අයනය එකතු වීමෙන් සියුම් නිල් පැහැයක් ඇති කරන්න පුළුවන්. එවිට පත්මරාජ මැණික් ඉතා සියුම් දම් පැහැයකින් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම ගැලිලියම් ශුද්‍ර මූලද්‍රව්‍ය සලකන විට මේ ශුද්‍ර මූලද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම මගින් පත්මරාජ මැණික් හමු වූ රට පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. වැනේඩියම් ශුද්‍ර මූලද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් ඉතා සියුම් දම් පැහැයක් මේ පත්මරාජ මැණික් වලට ලැබෙනවා. සිලිකන්, කැල්සියම් හෝ පොටෑසියම් අයන ශුද්‍ර මූලද්‍රව්‍ය ලෙස තැන්පත් වීමෙන් මෙහි පැහැයට කිසිදු බලපෑමක් ඇති නොකරයි. මේවා හමුවන රටවල් අතර ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව, ටන්සානියාව, මියන්මාරය, වියට්නාමය යන රටවල් ප්‍රධාන වෙනවා. මේ මැණික් පිළිබඳව සාකච්ඡා කරන විට සාකච්ඡා කළ යුතුම කරුණක් ට්‍රීට්මන්ට් නැත්නම් පිරියම් කිරීම. පත්මරාජ මැණික් වලට සිදු කරන ට්‍රීට්මන්ට් අතර ප්‍රධාන වශයෙන් හීට් ට්‍රීට්මන්ට් ප්‍රධාන වෙනවා. මේ හීට් ට්‍රීට්මන්ට් නැත්නම් තාප පිරියම් කිරීම මැණික් වෙළඳාමේදී පිළිගත් ප්‍රතිකර්මයක් වෙනවා. මෙහිදී සිදු කරන්නේ පත්මරාජ මැණික්වල පැහැය වැඩි කිරීම සහ තීව්‍රතාවය වැඩි කිරීමයි. සාමාන්‍යයෙන් මේවා සෙල්සියස් අංශක 1200ත් 1200ට ආසන්න උෂ්ණත්ව පරාසයක් තුල තාප පිරියම් කිරීම සිදු කරනවා. මෙහිදී පත්මරාජ මැණික් තුල පවතින ගෙවුඩ ඉවත් කිරීම හෝ නිල් පැහැය ඉවත් කිරීමෙන් තැඹිලි රෝස හෝ රෝස තැඹිලි පැහැයක් ලබා දීම සිදු කරනවා. පත්මරාජ මැණික් වලට ප්‍රධාන වශයෙන් බෙරිලියම් ඩිෆියුෂන් ට්‍රීට්මන්ට් එක සිදු කරනවා. මේ ට්‍රීට්මන්ට් එක මගින් සිදු කරන්නේ බාහිරින් බෙරිලියම් ශුද්‍ර මූලද්‍රව්‍ය පත්මරාජ මැණික් තුලට ඇතුළත් කිරීමයි. මෙහි මූලික අරමුණ වන්නේ පත්මරාජ මැණික් තුල කහ පැහැයක් ඇති කිරීමයි. එවිට මෙහි පැහැය ඉතා තීව්‍ර රෝස තැඹිලි හෝ තැඹිලි රෝස යන පාටකින් නිර්මාණය වෙනවා. මේ ප්‍රතිකර්මයක් මැණික් වෙළඳාමේදී පිළිගත් ප්‍රතිකර්මයක් වුණත් බොහෝ වංචනික වෙළඳුන් විසින් සිදු කරන්නේ මේ ට්‍රීට්මන්ට් එක සිදු කරලා මේවා ස්වභාවික හෝ හීට් ට්‍රීට්මන්ට් කරපු ගල් වර්ගයක් ලෙස පවසා අලෙවි කිරීමයි. මේ ට්‍රීට්මන්ට් එක කරපු ගල් කාලයත් සමග මෙහි පැහැය අඩුවීම හේතුවෙන් මේවා තිබූ තත්වයට පත් වෙනවා. මේ ප්‍රතිකර්මය බොහෝ විට සිදු කරනු ලබන්නේ රෝස පැහැති කුරුවින්ද නැත්නම් පින්ක් සෆාය වලටයි. මේ ප්‍රතිකර්මය සිදු කරපු මැණික් බැලූ බැල්මටම හඳුනා ගැනීමට අපහසුයි. ඒ නිසා පිළිගත් පරීක්ෂණාගාරයකින් පරීක්ෂා කර ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ස්වභාවික පත්මරාජ මැණික්වල මිල බොහෝ සෙයින් වැඩි නිසාත් මේ ප්‍රතිකර්ම සිදු කරන ලද මැණික්වල මිල බොහෝ සෙයින් අඩු නිසාත්
කූට වෙළඳුන් විසින් නිරන්තරයෙන්ම මේ ව්‍යාපාරයේ නිරත වෙනවා. ඔබ මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන්නෙක් නම් හෝ ඔබ මැණික් ව්‍යාපාරයේ යෙදෙන්නෙක් නම් අනිවාර්යෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මැණික් පරීක්ෂා කරන රසායනාගාරවලින් ලබා දෙන වාර්තාවල ලැටිස් ඩිෆියුෂන් කියලා සඳහන් වුණොත් ඒ මැණික් ගල මේ බෙරිලියම් ඩිෆියුස් කරපු මැණික් ගලක්. ඒ වගේම සර්ෆස් ඩිෆියුස් කියන මේ ට්‍රීට්මන්ට් එකත් පත්මරාජ මැණික් සඳහා බහුලව භාවිතා කරන ප්‍රතිකර්ම වර්ගයක්. මේ ප්‍රතිකර්මය සිදු කරන පත්මරාජ මැණික් ඉතා දීප්තිමත් පැහැයකින් යුක්ත වෙනවා. මේ ට්‍රීට්මන්ට් එක කරපු මැණික් ඉතා පහසුවෙන් සරල පරීක්ෂණයක් මගින් හඳුනගන්න පුළුවන්. මේවා ඉතා තද සූර්යාලෝකයට නිරාවරණය කිරීමෙන් මෙහි පැහැය අඩු වෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කිරීම මගින් මේ සර්ෆස් ඩිෆියුස් කරපු මැණික් හඳුනගන්න පුළුවන්. මේ සර්ෆස් ඩිෆියුස් කරපු මැණික් වෙළඳ පොලේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මේ සර්ෆස් ඩිෆියුස් එකත් ලෝකයේ පිළිගත් ප්‍රතිකර්මයක් වුණත් මේ ප්‍රතිකර්මය සිදු කරන මැණික්වල මිල ඉතාමත් පහළ ආගයක පවතින්නේ. මේ සර්ෆස් ඩිෆියුස් කරපු මැණික් කූට වෙළඳුන් විසින් ස්වභාවික මැණික් ගල් ලෙස හෝ තාප පිරියම් කරන ලද මැණික් ලෙස පවසා ඉහළ මිල ගණන් වලට අලෙවි කරනවා. ඒ නිසා ඔබ මිලදී ගන්නා මේ පත්මරාජ මැණික් පිළිබඳව කුමන ආකාරයේ පත්මරාජ මැණිකක්ද යන්න පිළිබඳව පැහැදිලිව දැන ගැනීම වැදගත් වෙනවා. මොකද එහි ස්වභාවය අනුව මෙහි වටිනාකම විචලනය වන නිසායි. මේ පත්මරාජ මැණික් ඉතාමත් මිල අධික දුර්ලභ මැණික් වර්ගයක් නිසා කෘත්‍රිමවත් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා වෙළඳ පොලේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මේවා මිලදී ගැනීමේදී ඔබ 10x අත්කාචයක් භාවිතා කරලා ඒ තුල පවතින paludu සහ බාහිර ඛනිජ වර්ග පිළිබඳව නිරීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්. බොහෝ දෙනෙක් හොයනවා රෆ් අවස්ථාවේ ලූප් ක්ලීන් මැණික්. මේ රෆ් අවස්ථාවේ ලූප් ක්ලීන් මැණික් මිලදී ගන්න ගිහිල්ලා තමයි බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්නේ. මැණික් ගලක් හමුවීම කොතරම් දුර්ලභද කියන්න මැණික් ශ්‍රේෂ්ඨයේ ඉන්න ඔයාලත් ලංකාවේ ජීවත් වෙන සහ ලෝකයේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් දන්නවා. ඒ වගේම ඒ දුර්ලභ මැණික් ගල ලූප් ක්ලීන් වීම කොතරම් දුර්ලභද කියලා ඔයාලම තීරණය කරන්න. ඒ නිසා ඔබ මැණික් වෙළඳාමට ආධුනිකයෙක් නම් හෝ මැණික් වෙළඳාමේ යෙදෙන්නෙක් නම් හෝ වේවා ලූප් ක්ලීන් මැණික් ගල් හොයන්න එපා. ඉතා සියුම් හෝ paludu පවතින මැණික් ගලක්ම මිලදී ගන්න. ලූප් ක්ලීන් මැණික් ගල් මිලදීගෙන අමාරුවේ වැටෙන්න එපා. ලූප් ක්ලීන් මැණික් ගල් ගත්තොත් ඔබ අනිවාර්යෙන්ම පරාද වෙන්න පුළුවන්. මොකද කෘත්‍රිමව ඕනෑ තරම් මැණික් නිර්මාණය කරනවා. ඒ වගේම දැන් කෘත්‍රිම මැණික් ගල් ස්වභාවික මැණික් ගල් වල ගුණ ඒ විදිහටම පවතින විදිහට නිර්මාණය කරනවා. මගේ දැනුම අනුව සහ මා උගත් තොරතුරු අනුව දැනට ස්වභාවික මැණික් ගල් තුල පවතින ස්වභාවික paludu සහ වෙනත් ඛනිජයන් මැණික් ගල තුල තියෙන විදිහට නිර්මාණය කරන්න බෑ. ඒ නිසා මේ අභ්‍යන්තරයේ paludu හෝ බාහිර සියුම් ඛනිජ වර්ග තැන්පත් වෙලා තියෙන මැණික් ඔබ මිලදී ගැනීමට කටයුතු කරනවා නම් බොහෝ විට ඔබ සින්තටික් මැණික් ගලක් මිලදී ගැනීමට තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. මේ වීඩියෝස් වලට ගොඩක් කට්ටිය අන්ලයික් දානවා. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා අන්ලයික් දාන. මගේ මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. මොකද වැරද්දක් තියෙනවා නම් මට ඒ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදාගන්න පුළුවන්. ඒ නිසා කරුණාවෙන් ඉල්ලනවා මගේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා. අන්ලයික් කරාම මම දන්නේ නැහැ මගේ වැරද්ද අඩුපාඩුව මොකක්ද කියලා. පත්මරාජ මැණික් පිළිබඳ සාකච්ඡාව අදට අවසන් කරනවා.
ඊළඟ වීඩියෝ එකෙන් මස්ග්‍රැවයිට් මැණික් පිළිබඳව සාකච්ඡා කරමු. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහසත් කමෙන්ට් කරන්න අමතක නොකරන්න. ඒ වගේම ඔබට මැණික් පිළිබඳව තිබෙන ඕනෑම ගැටලුවක් කමෙන්ට් කරන්න අමතක නොකරන්න. අප ඉදිරියේදී Q&A වීඩියෝ මාලාව යටතේ ඒ සියලුම ගැටලු සාකච්ඡා කරමු. අවසානයේ තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ඉතා ඉක්මනින් හමු වෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.